අයිබෝවන් දරුවනේ අද මම කරන්නේ 9 ශ්‍රේණියේ ඔයාලගේ පෙළ පොතේ 15 වෙනි පාඩම සමීකරණ. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට වරහන් සහිත සරල සමීකරණ විසඳීමට, භාග සහිත සරල සමීකරණ විසඳීමට වගේම එක් විචල්‍යයක සංගුණක සමාන වූ සමගාමී සමීකරණ විසඳීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අපි දැන් කලින් ශ්‍රේණිවලදී ඉගෙනගත් සරල සමීකරණ විසඳීම සිහියට නගමු. පළවෙනි උදාහරණ ගැටලුව 2x ධන 8 සමානයි 16යි. සරල සමීකරණය විසඳන්න. පුතාට පේනවා ඇති 2x ධන 8 ඉවත් කරන සමීකරණයේ දෙපසම ඍණ 8න් අඩු කරලා තියෙනවා. ඊට පස්සේ සමීකරණයේ වම් පස තියෙන ධන 8 සහ ඍණ 8 කැපිලා ගියන් පස්සේ ඉතුරු වෙන්නේ 2x සමානයි 8යි. ගුණිතයකින් සම්බන්ධ වෙලා තියෙන මේ දෙක ඉවත් කරන අපි සමීකරණයේ දෙපසම දෙකෙන් බෙදීම සිදු කරනවා. අවසානයේ x සඳහා අවසාන පිළිතුර ලෙස 4ක් ලැබෙනවා. දෙවන උදාහරණ ගැටලුව ඍණ m සමානයි 6 විසඳන්න. ඍණ 3m සමානයි 6. මේ ඍණ 3 ගුණිතයකින් තමයි m හා සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි ඍණ 3ට කියනවා සංගුණකය කියලා. වීජීය පදේ වෙන්නේ එතකොට ඍණ 3m. මේ ඍණ 3m වීජීය පදේ සංගුණකය තමයි ඍණ 3 කියලා කියන්නේ. සමීකරණයේ දෙපසම අපි ඍණ 3 ඉවත් කරන්න ඍණ 3න් බෙදුවෙන් පස්සේ අවසාන පිළිතුර ලෙස mට ඍණ 2ක් ලැබෙනවා. තුන්වෙනි උදාහරණ ගැටලුව බලමු. 3 ඍණ x සමානයි 9 විසඳන්න. 3 ඍණ x සමානයි 9. සුළු වරහණක් තමයි තියෙන්නේ. සුළු වරහණ ඉවත් කරගෙන පස්සේ ධන 3 ඍණ x සමානයි 9. ධන 3 ඉවත් කරන සමීකරණයේ දෙපසෙම ඍණ 3කින් අඩු කරගෙන පස්සේ සමීකරණය වම් පස ඍණ x සමානයි 6ක් ඉතුරු වෙනවා. ඍණ 1 ගුණිතයකින් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ x සමග. ඍණ 1 ඉවත් කරන සමීකරණයේ දෙපසම අපි ඍණ 1කින් බෙදනවා. අවසානයේදී x සඳහා ඍණ 6ක් ලැබෙනවා. ධනයි ඍණයි බෙදුවෙන් පස්සේ ඍණ තමයි ලැබෙන්නේ. එතකොට x සමානයි ඍණ 6යි. මම හිතනවා ඔයාලට දැන් සමීකරණ පිළිබඳව පෙර මතකය අවදි වෙන්නේ නැති කියලා. 9 ශ්‍රේණියේදී ඔයාලට සිද්ධ වෙනවා වරහන් වර්ග තුනකින් යුත් සමීකරණ විසඳීමට. අපි දැන් බලමු මොනවද මේ වරහන් වර්ග තුන කියලා. සුළු වරහන, සංකල වරහන වගේම කොටු වරහන. වරහන් යොදා ගැනීමේදී මුලින් සුළු වරහන, දෙවනුව සංකල වරහනත්, දෙවනුව කොටු වරහනත් යොදා ගැනීම බොහෝ විට සිදු වෙනවා. මේ දීලා තියෙන පිළිවෙලට තමයි වරහන් යොදා ගන්න පිළිවෙල තියෙන. සුළු වරහන, සංකල වරහන, කොටු වරහන. පොඩි පන්තිවලදී මෙන්න 1/3 ක්‍රමයට ගණිත කරුණු සුළු කිරීම මේ ශ්‍රේණියේදීත් ඔයාලට සිද්ධ වෙනවා. 1/3 වරහන් අර්ථය බෙදීම, ගුණ කිරීම, ධන සහ ඍණ තමයි එහි අර්ථය තියෙන්නේ. වරහන් දීලා තියෙන වරහන් වර්ග තුනෙන්ම සුළු වරහන, සංකල වරහන සහ කොටු වරහන වෙන්න පුළුවන්. බෙදීම මේ දිට වලට සංකේතවත් දක්වන්න පුළුවන්. අපි දැන් උදාහරණ ගැටලුවක් බලමු. 2 සංකල වරහන් ඇතුළේ තියෙනවා 2 සුළු වරහන් ඇතුළේ x ඍණ 1 ධන 2 සමානයි 18 විසඳන්න. සංකල වරහන් පිටින් තියෙන දෙක ඉවත් කරන්න අපි සම්පූර්ණ ප්‍රකාශනයම දෙකෙන් බෙදලා තියෙනවා. සමීකරණයේ දෙපසටම එකම ක්‍රියාවලිය සිදු කරන්න ඕන නිසා සමීකරණයේ දෙපසම දෙකෙන් බෙදීමෙන් අවසාන සුළු කිරීම දක්වා උදාට පේනවා ඇති පියවරෙන් පියවර කොහොමද සුළු කරලා තියෙන්නේ කියලා. සුළු වරහන පිටින් තියෙන දෙක x එකකින් ඍණ 1කින් ගුණ වෙලා තියෙන ආකාරය හොඳින් බලන්න. 2x ඍණ 2 ධන 2 ධන 2 ඍණ 2 කැපිලා ගිහිල්ලා අවසානයේ සමීකරණ වම් පස 2x ඉතුරු වෙනවා. 2x සමානයි 9යි. 2 9න් බෙදෙන්නේ නැහැ. අවසානයේ දශම සංඛ්‍යාවක් තමයි ලැබෙන්නේ. දශම හෝ භාග සංඛ්‍යාවකින් පිළිතුරු තිබීම ප්‍රමාණවත්. අපි දැන් බලමු දෙවන උදාහරණ ගැටලුව. 6 ධන සංකල වරහන් පිටින් 2 තියෙනවා. x ධන 3 x ධන 2 සමානයි 58. දීලා තියෙන ප්‍රකාශනය සුළු කරන් පස්සේ අවසානයේ අපිට මේ විදිහට ලැබෙනවා x පිළිතුර ලෙස 5ක්.
පුතාලට පේනවා ඇති මේ ගාන හදලා තියෙන පිළිවෙල. බලන්න සමානතා ලකුණු යොදලා තියෙන ක්‍රමය එක කෙලින්. මේ විදිහට සෑම විටම ගානක් පිළිවෙලට සෑදීමට පුරුදු වෙන්න. පුතාලත් මේ පුරුද්ද දිගටම ඔයාලගේ ගණන් සුළු කිරීමේදී එකතු කරගන්න සමානතා ලකුණ එක කෙලින් ලියන්න. පාඩමේ ඊළඟ පියවර විදිහට තියෙන සමගාමී සමීකරණ විසඳීම. මෙහිදී ඔයාලට එක් විචල්යක් සංගුණකයේ සමාන වූ සමගාමී සමීකරණ විසඳීම සිදු කෙරෙනවා. අපි දැන් බලමු කොහොමද උදාහරණ ගැටලුවකින් සමගාමී සමීකරණ විසඳන්නේ කියලා. a ධන b සමානයි 5යි. ඒ ඍණ b සමානයි 1යි. අපි සමීකරණ දෙක නම් කරනවා 1 හා 2 කියලා. සමීකරණ දෙක 1 හා 2 නම් කරයින් පස්සේ අපි දන්නවා මූලික ගණිත කර්ම හතරක් තියෙනවා. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම වගේම බෙදීම. මෙහිදී මුලින්ම කරලා තියෙන්නේ සමීකරණ 1 හා 2 පිළිවෙලින් එකතු කරලා තියෙනවා. අවසානයේ සමීකරණ දෙක එකතු කරයින් පස්සේ ධන b ට ඍණ b කැපිලා ගියන් පස්සේ සමීකරණය වම් පස 2a සමානයි 6ට සමාන වෙලා a සඳහා පිළිතුරක් අපිට ලැබෙනවා. a හි අගය ලැබෙනවා a සමානයි 3යි. අපිට දැන් මේ ලැබුණු a හි අගය ආදේශ කිරීමකින් දීලා තියෙන කැමති සමීකරණ දෙකකින් ආදේශ කරලා ලබා ගන්න පුළුවන්. මම පළවෙනි සමීකරණයට ආදේශ කරා. ආදේශ කරයින් පස්සේ උදාහරණයට b වලට පිළිතුරු ලෙස දෙකක් ලැබෙනවා. මම හිතනවා දරුවන්ට මගේ වීඩියෝ එකෙන් වරහන් සහිත සමීකරණ විසඳන ආකාරය මෙන්ම සමගාමී සමීකරණ විසඳන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් තවත් මෙවැනිම වීඩියෝ එකක් ඇතුලින් ළඟදීම හමු වෙමු.